ආයුබෝවන් වේවා සත්පුරුෂ ඔබට පින්වන්ත රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. මේ මොහොතේ ඔබගේ නිවනට ගොඩ වැදුනේ උතුම් ධර්ම දානය ලෙස පුංචිම පුංචි දහම් කරුණක් කියලා දෙන්න. සත්පුරුෂ ඔබට පළමුව උතුම් තෙරුවනේ ආශිර්වාදයේ ලැබේවා. මේ දහම් කරුණ ඔබගේ ජීවිතයේ සසරින් එතෙර වන දහම් පදයක් වේවා. අද ඔබට ධර්ම දානය කරන්නේ ධම්මදින්නා මහරහත් තෙරණින් වහන්සේ ගැන. ඉතින් ගිහි කාලේ විසාක කියලා සිටුවරේගේ බිරිඳ වුණ ධම්මදින්නා සාර්ථක පෞල් ජීවිතයක් ගත කළා. දිනක් විහාරයට ගිහිල්ලා භාග්‍යවත් සම්බුදු පියාණන් වහන්සේගෙන් බණ අහපු විසාක සිටුතුමා අනාගාමී ඵලයට පත් වුණා. අනාගාමී ඵලයට පත්වීමත් සමගම ඔහුගෙන් රාගය ප්‍රහීන වී ගියා. නැවත නිවසට පැමිණි සිටුතුමා තමන්ගේ බිරිඳට තමන්පත් වූ මාර්ගඵලය ගැන කියා ඇයට අවශ්‍ය ලෙස ජීවත් වෙන්නට හැකි බව ප්‍රකාශ කළා. තම සැමියාලද මාර්ගඵලය ගැන ඇසූ ධම්මදින්නා තමන්ද පැවිදි වීමට කැමැති බව ප්‍රකාශ කර සිටියා. ඉතින් ඒ අනුව මෙහෙණවරකට ගොස් පැවිදිව වීරිය වඩා රහත් භාවයට පත් වුණා. දිනක් විසාක සිටුතුමා ධම්මදින්නා මෙහෙණින් වහන්සේ මුණ ගැහිලා ප්‍රශ්න කීපයක් විමසුවා. ඒ ප්‍රශ්නවලට මෙහෙණින් වහන්සේ විසින් ලබා දුන් පිළිතුරු වලින් විස්මයට පත් වුණ සිටුතුමා මේ පිළිබඳව භාග්‍යවතුන් වහන්සේට දැනුම් දුන්නා. ධම්මදින්න තෙරණින් වහන්සේ විසින් ලබා දුන්න පිළිතුරු අගය කළ ඒ භාග්‍යවත් අමාමෑණී සුගත තථාගතයන්න් වහන්සේ ධම්මදින්න තෙරණින් වහන්සේව ධර්ම කතික භික්ෂූණීන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ පිහිටවනු ලැබුවා. ඉතින් ගිහි කාලයේ බොහෝ කාමභෝගී ජීවිතයක් ගත කළ ඒ ධම්මදින්නා ඒ සියල්ල අතහැරලා මේ සම්බුද්ධ ශාසනයේ මහත්ඵල වූ අමා මහ නිවන් දොර විවර කරගත්තා. ඉතින් අපිත් සැපතට ඇල් වෙලා ලොල් වෙලා හිටියොත් මේ සංසාර සාගරයේ ගහගෙන යනවා. දූ දරුවන්ට දේපල වස්තුවට සැපයට ලොල් වෙලා හිටියොත් අපිට වෙන්නේ මේ සංසාරයේ දුකම විඳ විඳ ඉන්න. ඒ නිසා සත්පුරුෂ ඔබට හැකි අයුරින් ධර්මානුකූල වෙලා මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ හිස් මිනිසියෙකු ලෙස අහිමි කරගන්නේ නැතුව ඔබ මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ උතුම් ප්‍රයෝජනය ලබාගත් රහත් තෙරණින් වහන්සේ නමක් එහෙමත් නැත්නම් උතුම් රහතන් වහන්සේ නමක් ලෙස සංසාර ගමන කෙලවර කරන්නට කටයුතු කරගන්නට ඕන. ඒ වගේම මතක තියාගන්න ඕන ඔබින් ඔබ ආදරය කරන ආදරණීයන්ට ලැබිය යුත්තේද ඒ උතුම් ශ්‍රී සද්ධර්මයමයි. ඔබ වුන්ටත් සත්පුරුෂ වෙලා මේ සසර සාගරයෙන් එතර වෙන්නට උදව් උපකාර කරන්න. ඉතින් සත්පුරුෂ ඔබට සංසාරයෙන් එතර වීමට සංසාරගත කුසල් බල ගන්වාගෙන මේ ගිහි ජීවිතයේ සියලු කටයුතු සාර්ථක කරගෙන අමා මහ නිවනින් නිවී සැනසෙන්නට මෙම උතුම් ධර්ම දානමේ දහම් පණිවිඩය පිටුවහලක් වේවා. ධර්ම දානමය කුසල් බලෙන් ඔබගේ ආයුෂයේ වර්ණයේ සැපේ බලය වැඩේවා. සංසාරගත කුසලයේ බලයෙන් වී ස්වභාවික විපත් සතුරු පීඩා රෝග පීඩා නැතිව ඊ타මත් ඉක්මනින් කෙටි කාලයකදී ධර්මාවබෝධය කරන්නට ලැබේවා. සම්මා සම්බුද්ධ